ඉතින් කොහොමද ඔයාලට මම මේ දැන් පෙන්වන්නේ කැලෑවක් වගේ ඔයාලට පේනවා ඇති. හැබැයි ඔයාලට මතක නම් මම දැන් වීඩියෝස් කීප එකකට ඉහතදී හිටවුවා ඔයාලත් එක්කම රටකචු කයිපි හැම. ඉතින් ඒකේ රටකචු පළදාව නම් අරගෙන මේ වෙනකොට ඉවරයි. ඇත්තටම සේල් කරන්න බැරි වුණා. අහල පහල අයත් එක්ක හිතවත් අයත් එක්ක බෙදාගත් එක තමයි කරේ. ඉතින් මේ කයිපිත් එහෙමයි වේලිච්ච කරල් පංගුවක් වගේ අරගෙන ඉතුරු හැම එකක්ම අම්මුවෙන් කඩලා ගොඩ දිනෙට්ට මාළුවට ගන්න දුන්නා. ඉතින් මේ වතාවේ ඉතින් අපි හිතන් ඉන්නවා ඊළඟ වතාවේ මීටත් වඩා ලොකු වගාවක් දාන්න. අපේ පැත්තේ අලි කරදර නිසා ගොඩක් වගා කරන එක නතර කරලානේ තිබ්බේ. ඉතින් දැන් රැල්ලට වගේ හැමෝම කරදර කී බල ඉන්නේ නැතුව මොනවාම හරි දෙයක් තමන්ගේ වත්තේ හදන්න පටන් ගන්න තියෙන්නේ. මම ඉතින් ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. මම දැන් මේ ඔයාලට පෙන්නන්නේ අපි මේ විදිහට තමයි කයිපි තලා ගන්නෙ. ඒ තලාගෙන අපි මේ පාරත් සාමාන්‍යයෙන් කයිපි කිලෝව රුපියල් 550 600 වගේ මිලකට ගියා මේ දවස්වල අපෙන් ගැනුම් මිල. ඉතින් ඒ හින්දා සාමාන්‍යයෙන් අපි උනන්දුවෙන් දෙයක් කරොත් අපිට සාමාන්‍ය හොඳ මිලකට මේව විකුණ ගන්න පුළුවන්. ඉතින් මේ වතාවේ බොහොම පොඩ්ඩනේ වගා කරේ. මට හිතුණා ඊළඟට ඕගොල්ලොත් එක්කම පෙන්නන්න කොහොමද වගාව මෙතනින් ඉස්සරහට කරන්න කියලා. විශේෂම කාරණේ තමයි මේ වතාවේ ගොඩක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වුණ නිසා වගාව මම නම් අත්හැරලා වගේ දැල්ලා ඒ අර සාමාන්‍යයෙන් අර ඔහේ පළදාවක් ඒමක් තමයි සිද්ධ වුණේ. ඉතින් ඒක තවත් හොඳට කරා නම් කොහොමද කියලා හිතුණා. මේ තියෙන මම ලස්සනට ආසාවෙන් හදාගෙන ආපු ගාඩන් එක දැන් මෙතන තිබුණ අර ලොකු රෝස ගහක්. ඉතින් ඒක මේ උණාටුව දවස්වල අපිට කපලා අයින් කරන්න උනානේ. ඉතින් ඒ ගහ නැති වුණාට පස්සේ ගිනි කාස්ට් ගව්වක් තමයි මේ හරියට වැටෙන්නේ. පේනවනේ මම ආසාවෙන් හදපු ලස්සන මර වර්ග ගොඩාක් නිකන් අර කුණාටු වෙලා කනාටු වෙලා වගේ ගිහිල්ලා. ඒත් ඉතින් මේ මම දැන් මෙහෙ නෙමෙයි ඉන්නේ. මේකට වතුර දැම්මෙන්නේ නැහැ. හැබැයි අපේ අම්මා මාරම ලස්සනට මේ අතුගාලා පිරිසිදුවට මිදලා තියන් ඉන්නවා. දැන් මම මේ වීඩියෝ ක්ලිප් එක ගන්නකොට අතුගාලා තිබ්බනේ අර කොළ වැටලා එහෙම තිබුණාට එයා නිතරම අර එක කොළයක්වත් නැති වෙන්න අතුගාලා ලස්සනට තියා ගන්නවා. මේ තියෙන්නේ කොටලා මේ සුද්ධ කරගත්ත කයිපි. ඉතින් මෙතන තියෙන රතු කයිපි ටික. මේක නම් මේ කෑමට තමයි කිරියම්ම සූදානම් කරේ. ඉතින් ඒකත් ඔයාලට මට පෙන්වන්න හිතුණා. විශේෂයෙන්ම කාරණාවක් තමයි දැන් මම කලින් වීඩියෝ එකට කලින් ඔයාලට පෙන්වන්නේ මේ මම කොහොමද අලුතෙන් එළවලු වගාවට වගාව පටන් ගත්තේ කියලා. හැබැයි ඉතින් ඒක කරේ මේ හස්බන්ඩ්ගේ ගෙදරනේ. ඉතින් ඒ වුණාට අර එයාගේ අම්මත් එක්ක තමයි කරේ. ඉතින් එයාගේ අම්මා ඒ කියන්නේ එයාගේ ගෙදරනේ. ඉතින් එතකොට මට ඒවට හවුල් වෙලා කරනවට එතකොට කරදර නිසා සහ අනික විශේෂම කාරණේ තමයි මේ ඒවට රසායනික පොර අම්මා භාවිතා කරන නිසා මම දැන් ඔයගොල්ලොත් එක්ක කාබනිකව වගා කරන ගැන කතා කරන්නේ. මම පොඩ්ඩක් ඒකට පෞද්ගලිකව කැමති නැහැ. ඉතින් ඒ නිසා ඉතින් මේ මම ඒ වගාවෙන් එහෙම අත්හැරිලා මම මේ අපේ ගෙදර මේ විදිහට වගාවක් දාන්න හිතුවා. දැන් නම් මේ මගේ තාත්තා නිවාඩු ඇවිල්ලා ඉන්නේ. මේ දවස්වල මේ මම අර හිටපු ඔය කිරියම්මගේ ගෙදර අපේ තාත්තලා අම්මලාත් ඉන්නවා. ඉතින් අපේ තාත්තා නිවාඩු ඇවිල්ලා මේ කරන්නේ මේ බණ්ඩක් මේ ටික නම් අපේ කිරියම්මා හිටවපු ටිකක්. මම අලුතෙන් බණ්ඩක්කයි මෑ කරල් ඊට පස්සේ බෝංචි වැටකොළු ඊට පස්සේ තව මොනවද දම්වල සහ රාබුව ගවක් දැම්මා. ඒක මම ඔයාලට පෙන්නන්න. මේ අපේ චූටි නංගි. ඉතින් එයා මේ වළං එහෙම හොදනවා. මම මේවා මේ මතක විදියට එකතු කරගත්තා සහ මේ පුංචි කාලෙම මේ විදියට අර ගෙදර දොරේ වැඩ කටයුතු කරාම ඒක මාර දෙයක් වෙනවා. මේ ලොකු වෙලා අර අපි කසාද බැඳලා එහෙම වෙනකොට ඒක ලොකු අත්දැකීමක් සහ රටට හුරු වුණා මේ දේවල් ඕන තැනක ගිහිල්ලා අර ජීවත් වෙන්න හරි ලේසියිනේ. ඒ හින්දා ඉතින් මම මේ විදිහට ක්ලිප් එක එකතු කරේම අපේ නංගිගේ ආයෝජනයකට. මොකද එයා තමයි කිව්වේ අක්කේ මාවත් ඔය වීඩියෝ එකකට දාන්න කියලා. ඉතින් ඒකමයි මම මේ වීඩියෝ ක්ලිප් ටික ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඒකම මට විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. දැන් මේ දවස් ටිකේ මම මගේ ව්‍යාපාර හරි විදිහට වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ගොඩක් කියන්නේ මගේ බ්‍රෑන්ඩ් එක දන්න කීප දෙනෙකුත් ඉන්නවා channel එකට එකතු වෙලා. ඒ කීප දෙනෙක්ම කමෙන්ට් දාලා ඔඩස් වගේක් දාලා තිබුණා. හැබැයි මම ඒව බාරගත්තේ නැහැ. මේ ටිකේ මට හිත එක නිදහසක තියාගෙන වැඩ ටිකක් කරගන්න පොඩ්ඩක් අපහසු නිසා ඉස්සරහට බලාපොරොත්තු වෙන ඔඩස් බාර ගන්න. ඒකම දැන් මේ කරන්න යන්නේ අපි අලුතෙන් වගාවට සුදුසු විදිහට මේ මම
ඉවත දාන්න මේ වගේ පෝරවර බෑග් වල තමයි ඉස්සරත් ඔයගොල්ලොත් එක්ක වගා කරලා මම ඔයගලන්ට පෙන්වන්නේ. ඉතින් ඒ විදිහට මේ තියෙන මෙතන හොඳ කොම්පෝස්ට් පස් එකක් තියෙන්නේ. ඉතින් අපේ තාත්තත් එක්ක එකතු වෙලා මම මේ දැන් මේ හාල් උරවලට මේ පුරව ගන්න යන්නේ පස් ටික වගාවකට දාන්න. ඉතින් පේනවනේ අපේ චූටි බබා මම මේ ස්ටෑන්ඩ් එකේ තියනවා දැකලා ඒක අරගෙන එළවෙ එයා ඒක ගත්තා. ඉතින් එයා එක්ක එහෙම තමයි දැන් එයා චුට්ටක් තේරෙන වයසට ඇවිත් නිසා එයා එක්ක එයා ගැන ඇහැ ගහගෙන තමයි එයාගේ වැඩ කටයුතුත් කරන ගමන් අනිත් දේවල් කරගන්න ඕනි. ඉතින් මේ පේනවනේ එයාගේ වැඩ. ඉතින් එයා මේ විදිහට තමයි මගේ වැඩවලට හෙල්ප් එකක් දෙන්නේ. හරි. කොහොම හරි මම මේ අපේ ගෙදර ආපු දවසක ඉතින් මට හිතුණා මෙහි වගාව දාන්න පටන් ගන්න. මොකද අර එළුවෝගේ කරදරත් නැහැ සහ හැබැයි පුංචි අවුලකට තියෙන්නේ මම මෙතන නිතර නැහැනේ. මොකද හස්බන්ඩ් ගෙදර ඉන්නවා ආයෙ මෙහි ඉන්නවා එහෙම වෙනකොට එපා වෙනවා. ඉතින් අර තමන්ගෙම කියලා තැනක ඉන්නවා වගේ නැහැ. අර එහෙටයි මෙහෙටයි වෙවි ඉන්න ගියාම වැඩ වලට බ්‍රේක් වෙනවා. ඉතින් ඒ හින්දා මේ දවස් ටිකේ ඒකටත් මොකක් හරි පිළියමක් හිතන ගමන් ඉන්නේ. බලමු අපි ඉස්සරහට ඔයාලට පෙන්නන්නම් මම. දැන් මම මේ බෑග් ටික පුරවන්නේ අපේ කිරියම්ම තක්කාලියට වගේක් තවන් දාලා තිබුණා. ඒවා හොඳට පැලවෙලා දැන් ඒ ටික හිටවන්න තමයි තාත්තයි මයි මේ එකතු වෙලා මේ හාල් බෑග් වලට පස් පුරවන්නේ. මේ තියෙන්නේ හොඳ කොම්පෝස්ට් පස්. මොකද අපේ තාත්තා මේ හරිය තිබ්බ රොඩු ගොඩක් තිබ්බේ. ඉතින් දි รา පත් වෙච්ච ඒ කියන්නේ මම අතු කාලේ ඉස්සර මෙතනට එකතු කරේ. එතකොට මේ ඒකේ අර ඒව හොඳට දි รา පත් වෙලා හොඳ පොහොර පසක් තමයි මෙතන තියෙන්නේ. නික විශේෂම කාරණේ තමයි මම මේ දවස්වල මගේ නංගිලා දෙන්නත් එක්කනේ ඉන්නේ. ඉතින් ඇත්තටම මම හැදුනේ මගේ කිරියම්මා සීයා එක්ක. එතකොට අර සහෝදරයෝ වුණාට ඒගොල්ලොත් එක්ක එකට ඉන්න පුළුවන්කමක් හම්බුනේ. හැබැයි මේ දවස් ටිකේ යාළුත් එක්ක එකට රණ්ඩු වෙනවා, සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන්න මම තාම එන බබෙකුත් ඉන්නවා තමයි. හැබැයි යාළුවා එක්ක අර මුහු වෙලා ඉන්න කාලයක් ලැබුණානේ. ඉතින් යාළුවා වැඩි දවසක් ඉන්නේ නැහැ. යාළුවා අපේ චූටි නංගි අසනීප වෙලා යාට බෙහෙත් කරන නිසා තමයි මෙහි ඉන්නේ. හැබැයි ඒ දවස් ටිකත් මට මාර වටිනවා. මොකද ඒගොල්ලොත් එක්ක අර මට ඒකට අම්මා තාත්තා එක්ක එහෙම ඉන්න පුළුවන්කම ලැබුණා. හැබැයි අපේ අම්මත් එක්ක නම් මම එහෙම වැඩි ගණදනුවකට යන්නේ නැහැ. මොකද පොඩ්ඩක් තමයි අපි දෙන්න මේ ආරවුලකට තමයි යන්නේ. අම්මයි මමයි. මොකද දෙන්න එකට ඉන්න අමාරුයි එහෙම. අපේ අම්මට. මොකද මේ මට මාර විදිහට තරහ යනවා යා නංගිලා දෙන්නට විශේෂ සැලකී කියන්නේ. ගොඩක් ආදරේ මට එහෙම විශේෂයක් නැහැ. ඉතින් ඒ හින්දා එහෙම නැහැ. ළමයි හැමෝටම ආදරේ. හැබැයි අර ඒක පෙන්නන්නේ නැහැ. ඉතින් එතකොට මම මෙහෙම කටින් යනකොට අපි දෙන්න අතර පුංචි ආරවුල් ඇති වෙනවා. හරි ඒව කෙසේ වෙතත් මම ඔයාලට මේ වීඩියෝ එක හරි ආසාවෙන් කරන්නේ. මොකද මේ අපේ තාත්තත් මට මේ වැඩවලට මාර සපෝට් එකක් දෙන්නේ. ඉතින් මම එයාලගෙන් කියලා හෙල්ප් එකක් අරගෙන හැදුන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ වගේ පුංචි අවස්ථා මට මාර වටිනවා. එයාලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඔයාලට පේනවනේ මේ පොහොර බෑග් වල අර පස් පුරවනකොට එක සිස්ටම් එකක් තියෙනවා. ඒකට විදිහට කරාම හරි. මම මේ ගොඩක් මල් ළඟ මල් පෝච්චි එහෙම නැති කාලේ මල් එහෙම හැදුවෙත් මෙන්න මේ පෝර බෑග් වල. හැබැයි මේක අනිත් පැත්ත හරවලා හදාගත්තා නම් අර ඒකේ අර ඒ ලේබල් මුකුත් පේන්නේ නැතුව තියෙදි තවත් ලස්සනයි පිළිවෙලයි ගතියයි. දැන් නම් මම මේ ලොලු ටිකක් හදන්නේ. ඒ නිසා තමයි මේ විදිහටම කරන්නේ. හැබැයි නැත්තම් අර අරඩිය බෑග් එක එහෙමත් හොඳයි. අනිත් පැත්ත හරවලා ගත්තාම තනි කහ පාටක් නේ පේන්නේ. එතකොට අර අපිට මේ ඇහැට ක්ලියර් නිසා හරි ආස හිතෙනවා. මම වැඩි කැමති නෑ අර විච්චූරන ඒ කියන්නේ පාට ගොඩ තියෙන එහෙම. ඉතින් ඒ නිසා තමයි මම එහෙම කිව්ව ගොඩක් අය ඉන්නවනේ එහෙම කැමති නැති. ඉතින් මේ අහක දාන පෝර බෑග් එක මෙන්න මේ වගේ වැඩකට ගන්නවා කියන්නේ ඇත්තටම වටිනවා. මොකද මේ අර අපි කලුර එහෙම සල්ලි දීලා අරගෙන ඒකෙන් කරන එකත් හොඳයි. ඒක තවත් පිළිවෙලයි. හැබැයි මේ විදිහට ඉවත දාන දෙයකින් වැඩක් ගද්දි ඒක තවත් අපේ හිතට සතුටක් නේ. මොකද ඒක විසික් කරනවට වඩා ඒකෙන් මෙහෙම එළවලු පැලයක් එහෙම හදපුවාම අපි ඒකෙන් පළදාව ගන්න ඉදීම හැම දෙයකටම අර ඒක වෙනමම සතුටක්. ඔයාලත් කරලා බලන්න. මම දන්නවා ගොඩ දෙනෙක් එහෙම කරනවා කියලා. මේ අපේ චූටි බබා මේ පුංචි කෑල්ල මට ගෙනත් දුන්නා ඒකෙන් පස් පුරවන්න කියලා. මොකද ඔයාලා දැකලා ඇති කලින් වීඩියෝ වල මම පස් පුරවන්න වෙනම පුංචි සවලක් වගේ එකක් අරන් තියෙනවානේ. මේ තියෙන මෙහෙ තියෙන මගේ ඉතුරු වෙලා තියෙන මල් ටික මම මේ ටික දීලා ගියේ මගේ නංගිලාට එහෙම. එයාලත් ආසාවෙන් පළ පෝ කරන නිසා. ඉතින් මේ මෙතන මම වටිනම වර්ග ටිකකුත් තියලා ගියා. ඒ ටික නම් මෙතන වීඩියෝ එකේ රෙකෝඩ් වෙලා නැහැ. මම ඉතින් ටිකක් වටින වර්ග ටිකක් මහන්සියෙන් එකතු කරගත්තේ චුට්ට. ඉතින් තාම මං ගාව ලස්සන මර වර්ග ගොඩක් නැහැ. හැබැයි මල් කිව්වොත් මම ඒකට පිස්සෙක්. මේ තව උර ටිකක් හම්බුණා. ඉතින් ඒ ටිකටත් මේ පස් පුරවන්න තමයි අපි හදන්නේ. මම
මේ වීඩියෝ එකේ ගොඩ තැන් එඩිට් කරන්න නැතුව ඔයගොල්ලොත් එක්ක එකතු කරගත්තේ මේ විදිහට. මට ඒක මාරම දෙයක්. මොකද අපේ අම්මලා තාත්තලා නංගිලත් එක්ක එකතු වෙලා එකට ඉන්න මේ වගේ වීඩියෝස් මට වටිනවා. ඉස්සරහට මම අර අවුලෙන් දුකෙන් හිටියත් මේ වගේ මගේම කරන වීඩියෝස් බලද්දි මට මාර මොටිවේෂන් එකක් වෙනවා ඒක. ඉතින් ඒ හින්දා පේනවනේ අපේ ගෙදර මෙහි අලි ප්‍රශ්න තියෙනවා කොච්චරවත්. ඒක නම් කියලා වැඩක් නැහැ. කියන වචන නැහැ. ඒක මාර කරදරයක්. හැබැයි ඒ කරදර කී ඉන්නවට වඩා අපි මේ වතාවේ අර ලොකු වගාවක් දැම්මනේ. ඉතින් ඒ වගේ වගාවකට යනකොට ඒක අපේ ආර්ථිකයට මාර ශක්තියක් කියලා මට මේ වෙලාවේ මාර විදියට දැනුණා. මොකද ගේ ටිකේ හරි අමාරු කාලයක් තිබුණා. ඒ කියන්නේ සතියක් විතර අපිට මුදල් එහෙම වීමක් වෙලා අපේ කිරියම්ම සාමාන්‍යයෙන් කිලෝ 10ක් විතර වගේ තමයි මේ අර අරන් ගියා මේ පොලට. එතකොට ඒක අරන් තිබ්බ රුපියල් 550 ගානේද කොහෙද. ඉතින් එතනින් ආපු මුදලෙන් අපි අපිච්ච දවස් ටිකක් තිබුණා. මම මේ දේවල් කියන්නේ මේ ඒකේ ඒ වෙලාවේ මාර හයියක් වගේ දැනුණා. ඉතින් ඒ හින්දා අර අපි වැඩි නොහිතුවට ඉඩක් තියෙන නිසා මට හිතුණා සුද්ධ කරලා වාණිජ වගාවක් විදිහටම කරන්න. හැබැයි මට තියෙන අවුල තමයි මම දෙයක් කරන්න ගත්තාම අර ගොඩක් අයට ඒක අවුලක් නෙමෙයි මම්මගේ හොඳ පුරුද්දක්. හැබැයි බිස්නස් වලදී ඒක මට පොඩ්ඩක් නපුරට හිටින අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දැන් කාට හරි දෙයක් දෙනකොට ඒක මම ඒ කියන්නේ මට මුදලක් ගන්න තැනට වඩා මම බලන්නේ නිකන් දෙන්න. ඒක චුට්ටක් බිස්නස් කරද්දී අපහසුතාවයකට එන අවස්ථා තියෙනවා. හැබැයි මේ වෙලාවේ හරිය සතුටින් තමයි ගොඩ දෙනෙක් එක්ක මම මේ බෙදාගත්තේ. ඉතින් ඒක මාර දෙයක්. ඒක මාර සතුටක්. අර තව කෙනෙක් එක අපිට දෙයක් බෙදා ගන්න තියෙද්දි ඒක ඇත්තටම වටිනවනේ. ගම්මදව ජීවත් වෙන අපිට ඒක හැමදෙස්සම මුහුණ දෙන්න තියෙන දෙයක්. ඒ කියන්නේ ඒක මාර ලබන සතුටක් ඒක. මම දන්නවා හැමෝම එහෙම වෙන්නේ නැති කියලා. අපි මෙන්න මේ විදිහට පුරවගත්ත පස් පුරවගත්ත ඔර ටික මේ විදිහට තියලා ඒව තාම යටින් හිල් කරේ නැහැ. මේ දවස් ටිකේ මම මේ හිටව ගන්නකොට මාර පෑවිල්ලක් තිබ්බේ. ඉතින් එතකොට මේ හරිය අර හැවනේ හදන්න බෑනේ මේ වගේ දේවල්. එතකොට අවුවට හොඳට ඔරොත්තු දෙන්න පුංචි කාලෙම හැදුනහම තමයි ඒව අවුවට ඔරොත්තු දෙන්නේ. ඉතින් ඒ හින්දා මේ හරිය චුට්ටක් මද අවුවක් තියෙන්නේ. සාමාන්‍යයෙන් හෙවණක් නැහැ අවුවත් නැහැ වගේ තැනක්. ඉතින් මං හිතුවා මේ හරියෙන් තියලා ඒ ටික හදාගන්න. ඊට පස්සේ දැන් මම මේ වීඩියෝ එකට වොයිස් කරනකොට හොඳ වැස්සක් ගියා අපිට. ඉතින් ඒ හින්දා මම මේ උරවල යටින් හිල් විදාගත්තා. මොකද නැත්තම් වතුර එකතු වෙලා ඒවා කුණු වෙන්න බලනවනේ. අන්න ඒ නිසා. ඉතින් අපේ තාත්තා මාරම මේ ආසාවෙන් වගා කටයුතු කරන කෙනෙක්. එයා දෙයක් හැදුවොත් ඒකේ මාර විදියට ලස්සනට පළදාවක් එනවා. මම හිතනවා එයාගේ අත්ගුණේ මටත් එහෙම චුට්ටක් හරි ඇවිත් ඇති කියලා. ඉතින් මේ තියෙන්නේ මේකත් මට ඔයාලට පෙන්වන්න හිතුණා. මම කලින් වීඩියෝ එකේ හස්බන්ඩ්ගේ ගෙදරත් මේ වගේම ඔයාලට තක්කාලි වර්ගයක් පෙන්නුවා. මේ තියෙන්නේ අනේ අපි කවුරුත් හදලා නෙමෙයි. මෙන්න මේ තත්ත්වෙන් තියදී තමයි අපි මේක දැක්කේ. ඉබේට හැදිච්ච තක්කාලි මේ ගහක්. අපේ කිරියම්ම කියනවා අපි හැදුවනම් මෙහෙම හැදෙන්නේ නැහැ කියලා. ඇත්ත තමයි කතාව. ඉබේට හැදෙන දේවල් වල මාර විදියට ලස්සනට පළදා වෙනවා නේද? අනික මේක ගෙදරට වඩා ගොඩක් දුරින් තියෙන. අපි ඈතට රොඩු දාන තැනක තමයි මේ හැදිලා තිබුණේ. මේ ටොරේනියා ගස් ටිකත් ඉබේට හැදි. ඒත් එක්කම වීඩියෝ එකේම කියන්න හිතුණා මම කලින් වීඩියෝ එකේ මම Facebook එකේ මගේ plant nursery page එකේ දාන වීඩියෝ එකක් මට දාගන්න බැරි වෙච්ච නිසා YouTube එකට අප්ලෝඩ් කරා. ඉතින් ඒකට මාර විදියට ඕඩර්ස් ලැබුණා. මම YouTube එක කරා මේ පළ සේල් දැම්මේ නැහැ. හේතුව ගොඩක් දෙනෙක් කරනවානේ. ඒ හින්දා සහ මම මුල ඉඳලා කරගෙන ආවා Facebook එක හරහා. ඒ වුණාට මම ඒක දැම්මට පස්සේ තවටත් කෝල් එනවා මට ගොඩක් පැල ඉල්ලලා. ඉතින් සමහර පැල වලින් මම ළඟ ස්ටොක් තියෙන නිසා මම එයාට දෙන්න හිතුවා. ගොඩක් අයගේ ඕඩර්ස් බාරගත්තට මම යවුවේ නැහැ තාම. හේතුව මම මේ සේල් එක දාපු දවස්වල මේ වැලන්ටයින් එක නිසා පැල ඕඩර්ස් බාරගත්තේ නැති දවස් කීපයක්. දැන් මම ටික ටික ගත්ත ඕඩර්ස් බාර අරගෙන කරන්න දැන් ආයෙත් පටන් ගත්තා. මොකද අනික මේ දවස් ටිකේ මගේ හිතත් එහෙම කලබල වෙලා තිබුණේ. ඒ හින්දා ඉතින් මේ තියෙන මාර වලට පෙන්නුවා තවන් දාලා තිබුණේ අපේ කිරි අම්මා නයි මිරිස් වගේකුයි මේ විදියට බටු පැල වගේකුයි තක්කාලි ටිකකුයි. දැන් අපි මේ තක්කාලි වලින් ටිකක් ලොකු වෙච්ච පැල ටික අර අපි මේව කරගත්ත පොට් වල ඉඳන්න තමයි යන්නේ. මේ ඒ ටික අපේ කිරියම්ම එකම ගොඩේ වගේ දමිලා තියෙන පැල ඇට ටික. ඒ නිසා අර එක ළඟ හැදිලා. ඉතින් එහෙම වුණාම මේ වගේ ගලවලා ආය අපිට තවාණෙන් ගලවලා ගන්නකොට මුල් එහෙම එන්නේ හරි අඩුවෙන්. හැබැයි මේ ටික හොඳට හැදුනා. ඒ වුණාට අපි අර තවාණක් දානකොට ටිකක් විසිරවල වගේ දාපුවාම අපිට ඒ පැල ටික ගන්නකොට අර ඒකේ අර කිරි මුල් කැඩෙන්නේ නැතුව අපිට ඒ ටික ගන්න පුළුවන්. මේ වලට පේනවද චූටි පණුවෙක් ඉන්නවා මේ කොලේ යට. ඒක මම දැක්ක නිසා නැත්තම් ඒ
කොලේ පාටින්ම නේ පණුවා ඉන්නේ. දැන් ඔයාලා මට මොකුත් කියන්න එපා මම මේ පණුව වතින් අල්ලනවා කියලා. මං එහෙම අල්ලනවා. ඉතින් යාළුව අල්ලලා මම ඈතට ගිහින් දානවා මේ පළුව එච්චර අර සිරිකිත එකෙක් නෙවෙයිනේ. මම මේ වැඩ කළා කොහොමත් අත හොඳට හොදලා තමයි මම බබාව ගන්නෙ. අනික එයා දැන් ටිකක් ලොකුයිනේ. ඉතින් ඒ හින්දා දැන් මේ වගේ පස්සේ එහෙම අල්ලුවත් එයා ඒව එල්ලෙන්නේ නැහැ. ඉතින් එයා දැන් තනියෙන් සෙල්ලම් කරන කාලෙනේ. ඒ හින්දා දැන් මේ අපේ තාත්තයි මම එකතු වෙලා මේ ටික මේ විදිහට හිටව ගන්න යන්නේ. පැල දෙක ගානේ තමයි හිටෙව්වේ. ඉතින් ඒ ටික දැන් හොඳින් හැදිලා තියෙනවා සහ මම අනිත් හිටවපේව නම් රෙකෝඩ් කරගන්න බැරි වුණා. මම වෙනම කොටසක් උදුළු ගාලා තමයි වෙනම ආසාවෙන් මගේ වගාව දැන් ඕලත් එක්කත් පෙන්නන්න. මොකද අර රසායනික වර්ග වලින් තොර රසායනික පොර වලින් තොරව මම මේ වගාවන් කරගෙන යන ආස. මම කලිනුත් ඔයාලා එක්ක පෙන්නුවේ කිසිම රසායනික වර්ගයක් යොදා ගන්න නැතුව. හැබැයි මට පරිබෝධ ප්‍රශ්න ආව. ඒ වගේදී මම ස්වභාවික ක්‍රම වලින් මම කොහොමද ඒවා මර්ධනය කරගත්තේ කියලා ඔයාලට පෙන්නුවා. ඉතින් මේ අවස්ථාවෙත් මම ආසාවෙන් ඉන්නවා කාටම හරි එක්කෙනෙක්ට හරි ආස හිතේ කියලා කාබනිකව වගා කරගෙන ගෙදර පරිභෝජනයේට මේ විදිහට එළවලු ටිකක් හදාගන්න එක. ඉතින් මේ දවස්වල Tamanට තියෙන පුංචි ඉඩේ හරි මේ විදිහට පැකට් එකක හැදුවොත් ඒකේ වටිනාකම දන්නේ යාලා. ඉතින් මම දන්නවා අනිවාර්යෙන් එක වර්ගයක් හරි හිටවුවොත් ඊළඟ පාර තවත් වැඩිපුර හිටවන්න ආසාවක් අනිවාර්යෙන් යාලට එනවා. ඉතින් මම දන්නවා මේ වෙනකොට ගොඩාක් අය ඒ විදිහට වගාවන් කරගෙන යනවා කියලා. ඉතින් අපි එකතු වෙලා මේ විදිහට අපේ ගෙදර පරිභෝජනයේට ලෝරු ටිකක් පවුලත් එක්ක එකතු වෙලා හදාගත්තොත් ඒකේ වටිනාකම අපිටමනේ. ඉතින් ඒ විදිහට අපි ඉස්සරහට කරගමු. ඉතින් මට ඇත්තටම ඔයාලට පොරොන්දු වුණාට වීඩියෝස් නම් ළඟ ගේන්න වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා මට ඒව මගහැරෙනවා. හේතුව විශේෂම කාරණේ තමයි මම අර එක තැනක නෙමෙයිනේ මේ වෙලාවේ ඉන්නේ. අතනයි මෙතනයි හස්බන්ඩ් ගෙදර ඉන්නවා. ආයේ අපේ ගෙදර ඉන්නවා. එහෙම වුණාම ඔළුව එක තැනක නෑ, නිදහසක් නෑ හිතට. සහ අර අපි කරගෙන යන වැඩ කරගන්න අමාරු වෙනවනේ. ඉතින් ඒවත් එක්ක මානසික අවුලකට මට වොයිස් කරගන්න බැරි ප්‍රශ්නයක් මේ ටිකේ තිබුණ වීඩියෝස් වලට. වීඩියෝස් නම් ගොඩ තියෙනවා. රෙකෝඩ් කරන එක හරි ලේසි. හැබැයි ඒවට වොයිස් කරලා එඩිට් කරලා දාන එක තමයි පුංචි ප්‍රශ්නකට තියෙන්නේ. ඉතින් ඒක හැබැයි කන්ටිනියු කරන් යන්න මම හරි ආසාවෙන් ඉන්නවා. මොකද ඇත්තටම කිව්වොත් ඔයාලට මාරම ඒ කියන්නේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා. වීඩියෝස් වලින් අර එන කමෙන්ට් නිසා මාර විදිහට හිත සැනසෙනවා. ගොඩක් අපෝ දන්න අඳුරන මිනිස්සු බලන් ඉන්නේ අපේ හිත රිද්දන්නේ. ඉතින් එහෙම අයට වඩා විශේෂයෙන් ඒත් එක්ක මතක් කරන්න ඕන රුක්මනන්දව මම නිතර මතක් කරනවා මේ යාළව. ඉතින් ඒ නැන්ද මට දුන්න මේ සූර්යකාන්ත ඇට ටිකක්. එයාලගේ ලස්සනට දැන් පැල හැදලා තියෙනවා. මම එයාට ඒ ටික වීඩියෝස් එකකින් ඔයාලට පෙන්නන්න. එයාත් දැන් හරි ලස්සනට එයාගේ ගාඩන් එක හදන් තියෙනවා. මට මාර ආසයි දකිද්දි. ඉතින් මේ මාර සතුටුයි මේ එහෙම දකින්නකොට අර මටත් හරි ආස හිතෙනවා එයාගෙනුත් දෙයක් ඉගෙනගෙන ඔයාලටත් මම පෙන්නන්නම් එයා මට දීපු බීජ මොනවද ඒවා මම කොහොමද හදාගත්තේ කියලා. අපේ තාත්තා දැන් මේ මම වීඩියෝ කර ඉන්න අතරේ එයා අරගෙන වීඩියෝස් කරනවා. බලමු අපේ තාත්තා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලනවා. එයා දානකම් බලන් ඇත්තේ මම මේ වීඩියෝ එක. මොකද එයාත් ඉන්නවනේ වීඩියෝ වල. බලමු ඉතින් එයා මට කමෙන්ට් එකක් දැම්මොත් මොන වගේ එකක් දායිද දන්නේ නැහැ. හරි ඉස්සරහට ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්නවට ආදරණීය කමෙන්ට් දානවට ඒ හැම එකටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඉස්සරහට දැන් මම මේ මගේම වගාව ඔයගොල්ලන්ට පෙන්නන්නම්. කිසිම රසායනික වර්ගයක් භාවිතා කරන්නේ නැතුව කොහොමද මම මේ දේවල් කරා යන්නේ කියලා. ඔයාලා දැක්කම අපි රටකජු එහෙම බෙදලා කනවා. ඉතින් ඒ අර අපි හිටවගත්ත රටකජු වලින් අපි ගොඩ දෙනෙක්ට දුන්නා. ඒ කියන්නේ ලොකු ගොඩක් හිටවගත්තේ නැහැ. පුංචි චුට්ටු හරි බෙදා ගන්න තියෙනවනේ ඒක වටිනවනේ. ඉතින් ඒ හින්දා ඉතින් ඉස්සරහට ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම තෙරුවන් සරණයි.